ආලෝ හෝල්ඩින් ආයතනයට ඕනි. මේ ආලෝ කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ හැම කෙනෙක්ම දන්න නමක් කරන්න. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම කෙනෙක්ම දන්න නමක් කරන්න. ඉතින් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න දන්න නමක් කරන්න තමයි ඕනි. හැබැයි අද ආලෝ කියන නම කවුරුත් දන්නේ නැතුව සමහරට ඔයත් මේ අපේ කමෙන්ට් එකකට ඇඩ් වුණා නම් නැත්නම් මේ වෙලාවෙ වෙන්නේ නැති මේ ආලෝ කියන නම අහන්නත් ඇත්තේ. කලින් අහලා නැතුව ඇති. හැබැයි මේ වෙද්දි බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ඒවා තියෙනව නේද? දැන් අම්මෝ ඔලුව කැක්කුමයි මට දෙන්නකො දෙකක්. ඔලුව කැක්කුමයි නම් දෙකක් කිව්වම මොකද මතක් වෙන්නේ? පෙනඩෝල් එකක්. රෙදිසෝදන සබංකයට කිව්වොත් එම සල්ලයි. දත් බේතයක් වෝ සිග්නල් ක්ලෝගාඩ්. මේ වගේ මේ වෙද්දි බ්‍රෑන්ඩ් එකක් හදපු මේ තරංකාරී වෙළඳපොළ රටාව තුළ මාකට් එකක් හදපු ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදපු කම්පැනිස් තියෙනවා. ඉතින් ඒවා අපි හැමෝම දන්න නම් වෙලා තියෙනවා. ඉතින් ඒවා නිකන් හැදලා නැහැ. ඒ බ්‍රෑන්ඩ් එක නිකන් හැදලා නැහැ. කම්පැනිය තියෙනවා. කම්පැනියෙන් ප්‍රධාන අලුනිතයෝ දිස්ත්‍රික් පළාත් ප්‍රාදේශීය තොග සිල්ලර විදියට ඉතලා එතනින් නම් කස්ටමර්ස් ලගන්නේ. දැන් අපි එහෙම බ්‍රෑන්ඩ් එකක් හදපු කම්පැනියක් ගැන බලමු. කොකාකෝලා එකක් හිතන්නකෝ. කොකාකෝලා බීම් බෝතලයක් බොන්න ඕනි. දැන් කුරුණෑගල කෙනෙක්ට ගාල්ල කෙනෙක්ට එහෙම නැත්තම් දුර කෙනෙක්ට නැත්තම් මේ කොළඹ හිටිය ඈත කෙනෙක්ට නැත්තම් කොළඹ කෙනෙක්ට උනත් කොකාකෝලා බීම් බෝතලයක් බොන්න ඕන නම් මේ ෆැක්ටරියට යනවා බීම් බෝතලයක් ගන්න නෑ ළඟම කඩේ මිලදී ගන්න. ළඟම කඩෙන් ওই බීම් බෝතලේ මිලදී ගද්දී සාමාන්‍යයෙන් රුපියල් 120ක විතර වෙනවා. 120 විතර විකුණන එක 120 විතර විකුණන්නේ. මේ 120 විතර විකුණන එක හදන්න කීයක් විතර යනවද? රුපියල් 5කට අතර අඩු ගාණක් යන්නේ. ඒ මහා පරිමාණෙන් ඕක එක බෝතලයක් නෙමෙයි විශාල ප්‍රමාණයක් හදනවා. එකකට පොඩි කොස්ට් එකක් කියාට විකුණන්නේ ලොකු මුදලකට. ඒකට හේතුව තමයි මේ අතරමැදියන්ට ගෙවන්න ඕනි. ඒ අතරමැදියන්ටත් වඩා 80%ක් වෙන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක තියාගන්න කියන්නේ කියන්නේ නිෂ්පාදිත මුදලින් ඒක විකුණුම් මිලත් එක බැලුවාම ඒ තියෙන ලාභෙන් 80%ක් වෙන් වෙන්නේ මෙන්න මේ ඇඩ්වර්ටයිසින් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එක හදන්න. ඒක නමක් කරන්න. හැමෝම දන්න දෙයක් කරන්න. මොකද හැමෝම දන්න දෙයක් වුණාන් පස්සේ ඒක අද කෝක් නැත්තම් කෑම එපා. ඒ වගේද බ්‍රෑන්ඩ් එක හදලා ඉවරයි. ඉතින් දැන් මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් වල කවුද රඟපාන්නේ ගොඩක් වෙලාට? නළුවෝ නිලියෝ ඊටක තරු රඟපානවා. ඒගොල්ලෝ නිකන් රඟපානවද නැහැ. ලක්ෂ කෝටි ගණන් අය කර ගන්නවා. දැන් එහෙම හදනවා. එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එක හදනවා. ඇඩ්වර්ටයිස්මන්ට් එක හදලා ඕක පෝස්ටර් කට් අවුට් හතරට ගහනවා. සහ ඊට අමතරව ටීවී එකේ ප්ලේ කරනවා. ටීවී channel වල නිකන් ප්ලේ කරලා දෙනවද? නෑ. තප්පර දෙක තුනට ලක්ෂ ගණක් ගන්නවා. සාමාන්‍ය හොට් ටයිම් එක කියලා කියන්නේ රාත්‍රී 8ක් 10ක් අතර හැමෝම බලන ටයිම් එක ටීවී. අයි ටයිම් එක ඇඩ්වර්ටයිස්මන්ට් එක ප්ලේ කරන්න ලොකු මුදලක් යනවා. ඉතින් මේ ඇඩ්වර්ටයිසින් නෙමෙයි බ්‍රෑන්ඩින් කරන්න ලොකු මුදලක් යනවා. ඉතින් අර අපි දන්න උදාහරණ තියෙන්නේ අර වැව් බන් ටික දිගේ දුවන් ඇවිල්ලා චතුරිකා විලිස් කියන නිලිය කියන්නේ බලේජවේ ශක්තිය මම්බෝනේ නෙස්ටමෝල් කියන්නේ ලක්ෂ ගණක් අය කරන් තියෙනවා. ඉතින් මේ දැන් කුමාර සංගක්කා TVS ත්‍රිවිල්ල වදින්නේ. එයා හැබැයි කියන සුව පහසු ගමනක් යන හොඳ වාහනේ TVS ත්‍රිවිල්ල එක කියලා. යූස් කරන්නේ නැහැ. එයා බ්‍රෑන්ඩ් එක හදලා දීලා තියෙනවා. ඉතින් බ්‍රෑන්ඩ් එක හදන්න ලක්ෂ ගණක් යනවා. මේ හැම දෙයකම ඉතින් හැම බ්‍රෑන්ඩ් එක හැදුවාම පස්සේ ඒක සේල් කරන්න ලේසි. ඉතින් හැබැයි එහෙම බ්‍රෑන්ඩ් එක හදන්න අද ගොඩක් ආයතන වලට අමාරුයි. අයියේ තරංකාරී වෙළඳපොළ රටාවක් තියෙන සහ අද ගොඩක් ඒ දේවල් වල උඩ මාකට් එක ටච් කරගත්තු ඒවා තියෙනවා. දැන් තීන්ත කම්පැනියක් නම් ඒ උඩ ලෙවල් එකක් තියෙනවා. දත් බේත් නම් ඒ උඩ ලෙවල් එකක් තියෙනවා. සබන් නම් ඒ උඩ ලෙවල් එකක් තියෙනවා. එහෙම අද බ්‍රෑන්ඩ් එකක් ටච් කරලා ඉවරයි ගොඩක් වෙලාවට. ඉතින් දැන් අලුතෙන් දෙයක් වෙළඳපොළට එද්දී ලක්ෂ කෝටි ගණන් ඊට වඩා දඟලන්න වෙනවා බ්‍රෑන්ඩ් එක නම හදාගන්න. ඉතින් එහෙම යාලා බ්‍රෑන්ඩ් එක හදාගෙන ලොකුවටම ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඒ බ්‍රෑන්ඩ් එක හදාගෙන ප්‍රධාන පළාත් දිස්ත්‍රික් ප්‍රාදේශීය තොග සිල්ලර වෙළෙන්දෝ එහෙම ඉන්නවා. ඉතින් ලොකුවටම ඇඩ්වර්ටයිස්මන්ට් අරන් ඔය දේ කරා යනවා. ඉතින් හැබැයි මේ ආලෝ හෝල්ඩින් ආයතනයේ වැඩේ කරන්නේ ආලෝ හෝල්ඩින් ආයතනයේ ඔය දෙයකට පාවිච්චි කරන්නේ word of mouth කට වචනේ. ඇයි එහෙම කට වචනේ පාවිච්චි කරන්නේ word of mouth? දැන් මේ word of mouth කියන්නේ ඔයාගේ වල් ගන්න ගිහිල්ලා බඩු විකුණන්නවත් ආයෙ මං කියනවා Facebook WhatsApp ඔය දාලා බඩු විකුණන්න වඩා මේ පොර විකුණන්නවත් මේ මොකුත් නෙමෙයි. word of mouth බ්‍රෑන්ඩ් එකක් හදන වැඩක් තියෙන ඉතින් දැන් සහ වාඩ ලොකු මුදලක් ගන්න බුණා. මොකද මේ ආයතනයේ අර ඇඩ්වර්ටයිස්මන්ට් දාන ලක්ෂ කෝටි ගානක මුදල මේ බිස්නස් සිස්ටම් එකෙන් අපිට ඉන්කම් ගන්න හදලා දීලා තියෙනවා. ඉතින් මේක වෙන්නේ කොහොමද අපි කතා කරමු. හරි. ඔයාට මොන හරි දෙයක් ඔයාට ෆෝන් එකක් මිලදී ගන්න ඕන නම් ඔයා ෆෝන් එක මිලදී ගන්න ඕන නම් ටීවී එකේ ඇඩ් එකක් දැකලා නළුවෙක් නිලියෙක්ගේ ෆෝන් එක යූස් කරනවා වීඩියෝ එකක් දැකලා එහෙම මේ ෆෝන් එක ගන්නවද ගොඩක් වෙලාට මේ ෆෝන් එක යූස් කරන යාළුවෙක්ගෙන් එහෙම අහලා බලලාද ගන්නෙ. යාළුවෙක්ගෙන් අහලා බලලා ගන්නෙ. සහ ඒ වගේම තමයි ඒක එක්ක Facebook හරි නැත්නම් සෝෂල් මීඩියා එකේ වීඩියෝ එකක් බලනවා. ඒ වීඩියෝ එක බැලුවා කියලා ගන්නෙත් නැහැ. ඒකේ කමෙන්ට්ස් රෙකමෙන්ඩේෂන් මිනිස්සු රෙකමෙන්ඩ් කරලා දීලා කියන්නේ කස්ටමර් රෙකමෙන්ඩේෂන් බලනවා. ඒ කියන්නේ මේ word of mouth කියන එක බලනවා අපි. පුද්ගල රෙකමෙන්ඩේෂන් එක.
සාමාන්‍යයෙන් අපි බලන්න අපි කට කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද කියලා. දැන් අර ඩොක්ටර්ගේ බේත් හොඳයි. ඒ ඩොක්ටර්ගෙන් බේත් බොන්න අර සැලූන් එකේ කොණ්ඩේ හදන හොඳයි. ඒ සැලූන් එකෙන් කොණ්ඩේ හදා ගන්න. අර සර්ගේ ක්ලාස් හොඳයි. ඒ සර්ගේ ක්ලාස් එක අපි ඕකට රෙකමන්ඩ් කරනවා නේ. අපිත් ඇඩ්වර්ටයිස්මන්ට් රඟපාලා දෙනවා කියලා නැද්ද යාළුවන්ට? අර කෑම කඩෙන් කෑම කන්න අර ඩොක්ටර්ගෙන් බේත් බොන්න අර සැලූන් එක හොඳයි. අතන හොඳයි මෙතන කියලා දෙනවා නේ. මම සල්ලි හම්බුණාද? කියා කියලා හම්බ කළාද එහෙම? එහෙම අපි සල්ලි හම්බ කරලා හැබැයි කියලා තියෙනවා. කිව්වා කියලා අපිට 7 5ක්වත් හම්බෙලා නැහැ. හැබැයි නළුවෙක් නිලියෙක් පාවිච්චිවත් කරන්න දෙයක් ගැන රෙකමන්ඩ් කරලා ලක්ෂ කෝටි ගණක් ගන්නවා. හැබැයි අද ඔයාට මේ ආලෝ හෝල්ඩින් ආයතනයේ word of mouth මේ වැඩේ කරා යන්න අවස්ථා හදලා දීලා තිනවා. ඉතින් මේ word of mouth මේ ආයතනය හරහා ඔයාට ලක්ෂ ගණන් හම්බ කරන්න පුළුවන් සිස්ටම් එකක් හදලා දීලා තිනවා. ඒකට ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක හරහා පුළුවන්. ඉතින් කොහොමද ඒක වෙන්නේ කියන එක හරියටම අපි කතා කරගමු. එහෙනම් ඔයාට දැන් තියෙන්නේ ඔයාට ඇති Google ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරලා ඇඩ්මින්ට ඒක යවන්න. ඔයා සිලෙක්ට් නම් ඔයාට අවස්ථාවට කතා කරයි.